මං මේ වෙලාවේ කොහොමටවත්ම දේශපාලඥයන්ට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද දේශපාලඥයන්ට උත්තර දෙන්න මට අවශ්‍යතාවයකුත් නැහැ. කියන්න තියෙන එක දෙයයි. මම මේක මීට කලින් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදීත් කිව්වා. දූෂණ විරෝධී පනත මගින් සකස් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන වෙච්ච අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවට එසේ ස්වාධීනව කටයුතු කරගෙන යෑමේ සම්පූර්ණ නිදහස රටේ නීතිය මගින් ලබා දීලා තිබෙනවා. එහෙම නීතිය මගින් බලයක් ලබා දීලා තියෙනවා නම් මම වසර 20ක කාලයක් විනිශ්චයකාරවරයෙක් විදියට වැඩ කරපු මේ නීතියේ බලය හොඳට දන්නවා සජිත්. එතකොට මට කිසිම දේශපාලඥයෙක් මුකුත් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට කිසිම දේශපාලඥයෙක් කියන දෙයක් අහන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒක අපේ කොමිෂන් සභාවටත් නැහැ. මොකද අපිට ස්වාධීනව වැඩ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊට අමතරව අපිට කාටවත් විරුද්ධව අලුතෙන් නඩු හදන්න උවමනාවක් නැහැ. මොකද අවශ්‍ය තරම් පැමිණිලි තියෙනවා. ඒවා ඉවර කරගන්න බැරුවයි අපි ඉන්නේ. අපි කරන්නේ පුද්ගලයෙකුට එරෙහිව නඩුව ඔප්පු කිරීම සඳහා සාක්ෂි තියෙනවද නැද්ද කියලා හොයන එක. අපිට සාක්ෂි තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම අපි නඩු පවරලා ඔවුන්ට විරුද්ධව දඩුවම් ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි එහෙම නැත්නම් අපි ඒව කරන්නේ ඒ පුද්ගලයා කවුද කියන එක අපිට අදාළ නැහැ. ඒ නිසා මම මේක කලිනුත් කිව්වා. තියෙනවා නම් තියෙනවා නැත්නම් නැහැ. ඒක නිසා ඒක හරිම සරලයි. එතකොට ඒ මට්ටමේදී ක්‍රියා කරද්දී අපිට කොහොමද බලපෑම් කරන්නේ? අපිට බලපෑම් කරන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. මොකද එහෙම බලපෑම් කරන්න කිසිවෙකුට අවශ්‍යතාවයකුත් නැහැ. එහෙම බලපෑම් කරත් ඒ බලපෑම් වලට විරුද්ධව ක්‍රියා කරන හැටි දූෂණ විරෝධී පනතේ තියෙනවා. ඔබ දූෂණ විරෝධී පනත 3 වෙනි වගන්තිය කියවන්න. ඒ වගේම දූෂණ විරෝධී පනතේ 3 වෙනි වගන්තිය පැහැදිලිව තියෙනවා. කොමිෂන් සභාවේ බලයට කවුරු හරි අභියෝග කරනවා නම් ඔහුට විරුද්ධව නඩු පැවරිය හැකියි. ඊට අමතරව 118 වන වගන්තිය බලන්න. එහි තියෙනවා තා පැහැදිලිව කොමිෂන් සභාවට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒ නිසා මම ඊට කලිනුත් කියලා තියෙනවා අපි කිසිදු දේශපාලන හේතුවක් මත වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපිට ඇතිතරම් පැමිණිලි තියෙනවා. මිනිස්සු මේ රටේ මිනිස්සු කරපු පැමිණිලි. ඒ මිනිස්සු වෙනුවෙන් අපි ඒ දේ කරන්න ඕනේ. ඒ දේ කරන්න ගියාම එයා දේශපාලඥයෙක්ද නිලධාරියෙක්ද වෙන කෙනෙක්ද කියලා අපිට අදාළ නැහැ සජිත්. ඒ නිසා අනිත් අතට ඒ කෙනා ආණ්ඩුවේ දේශපාලඥයෙක්ද විපක්ෂයේ දේශපාලඥයෙක්ද කියලාත් අදාළ නැහැ. ඒ නිසා ඔබට මම එක සහතිකයක් දෙනවා මේ රටේ මිනිසුන්ට. අපි කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව අපිට මිනිස්සු විසින් මේ රටේ ජනතාව විසින් ලබා දීලා තියෙන පැමිණිලි සම්බන්ධයෙන් ඉතාම ස්වාධීන ලෙස විමර්ශනයන් කරලා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම කරනවා. අපිට කිසිවෙකුගෙන් දේශපාලන පරිගැනීම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම බලපෑම් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මම පැහැදිලිව කියනවා අපි ගන්න සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි වග කියනවා. ඒවා ස්වාධීනව ගන්න තීරණ. ඒ නිසා ඔබ ඒ තීරණ වලින් සෑහීමටපත් වෙන්නේ නැත්නම් ඔබට ඒ සඳහා කළ හැකි දේකුත් තියෙනවා. දේශපාලන පරිගැනීම් කිය යන එක නෙවෙයි සජිත් කරන්න ඕනේ. ඔබට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අපිට විරුද්ධව රිට් ආයුධම්පතක් ගොනු කරන්න. අපිට අඩු පැවරීම සම්බන්ධයෙන්. අපි විමර්ශන ආරම්භ කිරීම සම්බන්ධයෙන්. ඒ නීතිමය ප්‍රතිපාදනය දීලා තියෙනවා. ඒ නිසා මේක නීතියෙන් කළ යුතුයි.